අධිවේගී මාර්ගයක පැය ගණනාවක් එකම වේගයකින් රිය පැදවීම මානසිකව වගේම කායිකවත් රියදුරෙකු පීඩාවට පත් කරනවා. මේ නිසාමයි මීට දශක කිහිපයකට පෙර ක්‍රූස් කන්ට්‍රෝල් තාක්ෂණය හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් සාමාන්‍ය ක්‍රූස් කන්ට්‍රෝල් වලදී ඉදිරියෙන් එන බාධක හඳුනා ගැනීම හැකියාවක් තිබිලා නැහැ. අද අපි කතා කරන්නේ මේ ගැටලුවට විසඳුමක් ලෙස පැමිණි රේඩාර් තාක්ෂණයෙන් බලගැන්වෙන ස්මාර්ට් ක්‍රූස් කන්ට්‍රෝල් පද්ධතිය ගැනයි. මෙයා ඔයාව අනතුරු වලින් බේරගන්නේ කොහොමද කියලා අපි බලමු. සාමාන්‍ය ක්‍රූස් කන්ට්‍රෝල් පද්ධතියකදී සිදුවන්නේ ඔයා නියම කරන වේගින් උදාහරණයක් විදිහට පැයට කිලෝමීටර් 80ක වේගයක් ලබා දුන්නොත් එය එලෙසම පවත්වා ගැනීම පමණයි. ඉදිරියෙන් වාහනයක් පැමිණියොත් ඔයා හිතාමතා බ්‍රේක් පා ගන්න ඕනි. නමුත් ස්මාර්ට් ක්‍රූස් කන්ට්‍රෝල් පද්ධතිය සජීවී පද්ධතියක් විදිහට ක්‍රියා කරනවා. එයට පුළුවන් වෙනවා ඉදිරියෙන් යන වාහනයේ වේගයට අනුකූලව ඔයාගේ වාහනයේ වේගය ස්වයංක්‍රීයව අඩු කිරීමට හෝ වැඩි කිරීමට. මේ සියල්ලටම මුල වාහනේ ඉදිරිපස සවි කරලා තියෙන මිලිමීටර් වේව් රේඩාර් සෙන්සර් එකයි. මේකෙන් නිකුත් කරන රේඩියෝ තරංග ඉදිරියේ ඇති ඕනෑම ඝන වස්තුවක වැදිලා ආපහු පැමිණෙනවා. ගණනය කිරීම මගින් තරංගය ගොස් ආපහු ඒමට ගතවන කාලය මගින් දුර ගණනය කරනවා. ෆිසික්ස් වල තියෙනවා ඩොප්ලර් ආචරණය කියලා එකක්. ඒකට අනුව තරංගයේ සංඛ්‍යාත වෙනස් වන ආකාරය අනුව ඉදිරි වාහනයේ වේගය එහෙම නැත්නම් රිලේටිව් වෙලොසිටි එක තීරණය කරනවා. මේක තප්පරයට වාර දහස් ගණනක් සිදුවන ක්‍රියාවලියක්. මේ පද්ධතිය ප්‍රධාන පියවර තුනකින් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි පියවර තමයි පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් ස්කෑන් කරනවා. නිරන්තරයෙන්ම මීටර් 150 200ක් ඉදිරියට මේ රේඩාර් තරංගය යවලා මාර්ගය නිරන්තර පරීක්ෂාවකට ලක් කරනවා. ඊට පස්සේ මේක තීරණය කරනවා. ඒ කියන්නේ ප්‍රොසෙසින්. ඉදිරි වාහනේ වේගය අඩු කරනවද එහෙම නැත්නම් මන්තිරු මාරු කරනවද කියලා තීරණය කරලා ඒක ඔයාගේ වාහනේ පරිගණකයේ වෙත දත්ත ලබා දීමක් සිදු කරනවා. තුන්වෙනි පියවර තමයි ක්‍රියාත්මක කිරීමේ පියවර. අවශ්‍ය නම් එන්ජින් එකේ වේගය අඩු කිරීමට හරි එහෙම නැත්නම් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කිරීම හරි සිදු වෙනවා. මෙහි තියෙන දියුණුම අවස්ථාව තමයි ස්ටොප් ඇන්ඩ් ගෝ පහසුකම. ඒකෙන් වෙන්නේ අධික වාහන තදබදයක් තියෙන වෙලාවට ඔයාගේ වාහනේ ඉස්සරහින් තියෙන වාහනේ නතර කරපුවාම ඔයාගේ වාහනේ සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඒ වගේම ඉස්සරහා වාහනේ ගමන් ආරම්භ කළ සැනින්ම ඔයාගේ වාහනයත් නැවත ගමන් ආරම්භ කිරීමක් සිදු වෙනවා. එතකොට මේක රියදුරාට කිසිදු වෙහෙසක් දැනෙන අවස්ථාවක් නෙමෙයි. එයින් මේ සඳහා කැමරාව වෙනුවට රේඩාර් පද්ධති භාවිතා කරන්නේ. කැමරා පද්ධති වලට මීදුම, අධික වර්ෂාව, හරි හිරු එළිය හරි කෙලින්ම වැදුනහම ඒකෙන් බාධා ඇති වෙන්න පුළුවන්. ඒත් රේඩාර් තරංග වලට මේ ඕනෑම කාලගුණික තත්ත්වයකදී විනිවිද යන්න හැකියාව තියෙනවා. ඒක නිසා රාත්‍රී කාලයේදී වුණත් මේක ඉතාමත් විශ්වාසදායී අන්දමින් භාවිත කරන්න හැකියාව ලැබෙනවා. ස්මාර්ට් ක්‍රූස් කන්ට්‍රෝල් එකේ තියෙන තවත් වැදගත් කොටසක් තමයි ෆෝවර්ඩ් කොලිෂන් වෝනින් එක. රේඩාර් එක මගින් ඉදිරියෙන් තියෙන වාහනයක් ඔයා වෙත වේගයෙන් එනවා කියලා අඳුනාගත්තොත් රියදුරා ප්‍රතිචාර දක්වන්නටත් පෙර වාහනය තුළ ශබ්ද නිකුත් කරලා රියදුරාව අවදි කරනවා. මේක තප්පර කීපයකින් සිදුවන බරපතල අනතුරු වළක්වා ගැනීමේ ප්‍රධානම තාක්ෂණයක්. තාක්ෂණය කොතරම් දියුණු වුණත් මතක තියාගන්න ඕනේ මේ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ ඔයාට සහාය වීමට මිස රිය පැදවීම සම්පූර්ණයෙන්ම වාහනයට බාර ගැනීමට නොවන බව. හැම වෙලාවෙම සුක්කානම මත අවධානය තබා ගැනීම වැදගත්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා අපි හිතනවා. මේ වගේම වැදගත් වීඩියෝ බලන්න අපේ subscribe කරලා bell icon එකත් click කරන්න. මම කෙවින්. තවත් අලුත්ම වීඩියෝ එකකින් ලබන බදාදා හවස 5ට හමු වෙමු. Kevin Jensen.